Hai guys, වැඩි කතා ඕනේ නැහැ මචං. අද මේ පොඩි මල්ලි YouTube channel එකෙන් ඇවිත් තියෙන්නේ. අරන් ඇවිත් තියෙන්නේ. දිලීප් කනකරත්න නේද? ඔව් කනකරත්න මම මතක විදියට. දිලීප් කනකරත්න අයියාගේ ටැටු එකක් ගන්න ගියාම මට එන සිද්ධි වීඩියෝ එක හරියද? එළිය ඕනේ නැහැ. subscribe කරලා තියාගන්න. වැඩි කතා ඕනේ නැහැ. subscribe කරලා තියාගන්න. like එකක් දාන්න comment එකක් දාන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. ඊළඟට ඕන වීඩියෝ එකක් comment එකක් දාන්න. මේ ප්‍රොජෙක්ට් එකක්ද හොල්මන් react එකක්. ඊළඟට ඕන වීඩියෝ එකක් comment එකක් දාන්න guys. වැඩි කතා ඕනේ නැහැ. subscribe කරලා තියාගන්න. අපි මේ වීඩියෝ එක පටන් ගමු. ජීවිතේ හැමදේම ලෝස් බෝස් නැතුව තියෙන වෙලාවක ඇඟේ ටැටු එකක් නැහැ නේද කියලා මතක් කරනකොට පපුව හොස් ගාලා යන ගතියක් මට එන්න ගත්තා. ඒකින් ආව ටැටු එකක් ගන්න. මේක නිකන් වෙසක් වලට ගහන භූත මන්දිරය වගේ. මිනි ඔළුවේ රෝස මලුවේ උකුස්සෝ එහෙම නැත්නම් කටුස්සෝ. Hello brother. Hello brother. මේ ඉන්නේ මේ ටැටු ෂොප් එකේ අයිතිකාරයා අජ්මාල් ශ්‍රීලෙක්ස් ප්‍රෙන්තෝ. මූ අපේ ගමේ ඇතා වැටුණු මුගේ ඉස්සර නම බොක්කාවලගේ අජන්ත ප්‍රියකුමාර. ටැටු ෂොප් එක දැම්මට පස්සේ මේ සුදු දොල් පාන් කිරිත මුගේ නමත් වෙනස් කරා. අයියෝ අතර පන් ගස් ගොබිලෝ අතරින් දෙනවා අයියම්මේ. දැන් ටැටු එක ගන්න දාවේ. නේ ඔබට මේ ත්‍රිපෝෂ ටිකක් කවල මාස දෙකේ පොලියෝ එනත් දීලා යන මම මේ ආවේ. මේ ස්කින් එක ගැව්වා කි. මේ මකරෙත් දාලා ඉස්සරහට දාලා මෙතන මල් දෙකක් විතර දාලා. මොකද දැන් මේ මල් දෙකක් ගහලා මකරු ගහන්න කතා කරන්නේ යකෝ මම ආවේ වෙන ටැටු එකක් ගහන්න බේ කහන්න නැද්ද? අයියගේ ටැටු දෙනවා සෑහෙන්න නේද? මම ඉතින් චූටි කාලේ ඉඳන් අපි ගහේ ටැටු එක ගැව්වේ 2015 චයිනීස් සිංක් ඔක්කොම මේ US සිංක් තියන්නේ ආයි. අප තියනවා මේ අනේ සංජක පැණි කොමුඩු කුරුන්තක බඩේනකු පහම් බට්ටෝ මං ඔබේ සංජක පැණි කොමඩු කෘන්තක බඩේනකු පාම් බට්ටෝ. අඩෝ සුපිරි බයින්න නම් නම් හොයාගත්ත ඇයි මේ වීඩියෝ බලුවොත් නම් පට්ට නැහැ. කතා පොත බලන්න වෙනම වෙලාවක එන්න. දැනට සඳුරුගේ මගේ නම කොටලා දියන් ඒ ඇති. ඔව් මම කියන්නේ මේ මේකෙන් ඩිසයින් එකක් බලන්න මම සිංගල ඩබල් එක මට එනවා. අයි මු ගියා නේද? මොන අන්තර්කාලීන සොයන රැකියා බේස කමද යකෝ මේ? අද ටැටු එක ඩිසයින් කරගන්නවා. යකෝ මේකේ තියෙන ඩිසයින් නිකන් පොඩි එකෙක්ට අපායක් අඳින්න කියලා වගේ. උගේ පොඩි එකා මොන්ටිසෝරි හින්දා රූපාන්තිම පාට කරපු පොතපත් මට මේ දීලා කි. මොකද වෙන්නේ? සිලෙක්ට් කරගත්තද? ඔව් මේ පස්වෙනි පිටුවේ ඉන්න මකරනේ. අර මකරනේ පස්වෙනි පිටුවේ දකුණු පැත්ත උඩින් නෑ මේ ඔව් අර මකරනේ. එතන නියමයට සෙට් වෙනවා. රවුමක් කරගිලා කෙලින්ම මේව උගේ අත්කටු දෙක දෙපැත්තට දාලා අටු දෙක දෙපැත්තට දාලා මොකද්ද උඹ බයි මයි මේ සමස්ත ලංකා පාසල් සංගීතහන් නටුන් තරම් කරන්නද දැන් අද මොනවද මේ හිමිට මේ කියන්නේ? පියාඹද්දී නිකන් මෙහෙම තේරෙනවද නිකන්? නෑ නෑ තේරෙන්නේ නෑ මේ පුෂ්පරාග මරිමංගල් පද්මරාග ඇටකේවලට තේරෙන්නේ නැද්ද? මට ඕන එකයි ගහන්න ඕන එක තොගේ මකරවත් තරම් ඵලයන්කෝ. ඔය කරගිලා මේ පැත්තෙන් ගිහිල්ලා හරි කැරකිලා ගිහිල්ලා ඇවිල්ලා මකරව ගහමු වෙන දවසක. යකෝ නටන්න එපා මම මකරව ගහන්න නෙවෙයි යහුවේ. සූපිරි මේතන ගමු වයින්ඩෝ යකෝ මකරව ගහ ගන්න යකෝ නේ. යකෝ කෙල්ලව සර්ප්‍රයිස් කරන්න කෙල්ලගෙන මතේ ගහ ගන්න ආවේ. ෂී මේ මොකද මේ උනේ? මේ මල්ලිගේ පළවෙනි ටැටු එකද? පළවෙනි ටැටු එකද කියලා මම අහන්නේ. මම පළවෙනි ටැටු එක නිකන් කළා දෙනවද දන්නේ. ඔන්න කොයිකටත් ඔව් කියනවා. ඔව් අය පළවෙනි ටැටු එක මම පාවසරේදී ටැටු 8ක් ගැහුවා. අපේ තාත්තගේ ලොකු බාප්පා. අයියෝ මෙයා නියම පැකට් එකක් වුණානේ. දැන් මෙයාගේ මේ රට නියඟල පරම්පරා පම්පෝරි යහගෙන ඉන්න ඕනද මම? යකෝ උඹ ඔච්චර උද්‍යෝගයෙන් කතා කරන්න එපා. මට බය හිතෙනවා. යකෝ වර උඹ කියන මකරව නෙවෙයි මං ගහන්නේ. අර නිකන් සඳුනුගේ මගේ නම් දෙක විතරයි. එතන මේ ටැටු එකක් තියෙනවා මල්ලි මේක මේ ඕ වෙන්න පුළුවන්. හරිද? මේ අහන්නකෝ මම දැන් ගහන්න ආවේ පොඩි නම් දෙකක්. ඔච්චර ලොකු ටැටු ගහන්න ඕනේ නැහැ මට. අද දැන් හිතුණා ටැටු එකක් ගහන්න. ඔව් දැන් හිතිච්ච හින්දානේ ආවේ ටැටු එක ගහන්න. ඔබ ටැටු එක ගහපන්කෝ. එනවා මල්ලි පටන් ගමුද? ඔව් පටන් ගමු. මොනවා කරන්නත් කලින් පොඩි සින්දුවක් කාලේ මල්ලි රෙගේ අහනවද? පොඩ්ඩක් ගන්න ඕන. එකට ගන්න ඕනේ. එංගට ගන්න උඹ කට්ටඩියද මම ආතුරයද මේ දැන් ඔබට ආවේශ වෙන්න ඕනේ මම. ඔළුව තොල්ලන්න ඕන. ඔළුව හොල්ලන්න තෝ ඉස්කෝලේ පීටි සර් උඹට මේක සර්ව සම්දර්ශනයද? එතකොට එතකොට මේක සරම සංදර්ශනයක්ද? අර වීඩියෝ සුපිරි සුපිරි. ගහන්න නැද්ද? පොඩ්ඩක් ගාලා print out එක කරන්න. උගේ ආච්චිට මද පවනේ හුලං ගහන්න රෙගේ නෙවෙයි මගේ මාළු නටනවා ගගේ රෙගේ අම්මගේ ඉලෑටි. මොන සුළු දෙයටත් ගියට පත්තන නිස්කලංක වලත්තකමත්ද බං අර? යකෝ මේ අපි අතේ පයේ ටැටු ගහන්න මැරෙන්න හදනවා. යකෝ බලහන්කො අර කෙල්ලෝ ටැටු ගහන තැන්. මොනවද බං මේ අපි කරන රස්සාවල් මේවනේ රස්සාවල්. උංගව ජොබ් වේකන්සි නැද්ද දන්නේ? ඔය ඉතින් මොකෙක් හරි පොල් කිච් එක ඉස්සරහින් යනවා අවශ්‍ය දෙයක් බලනකොට අයින්ට මෙයා. ආදල්නේ. ලේඩිස් පැත්ත. චේ මු දැක්කනේ වසන් හොන්දි. ආදේ නොබල ඉන්න තිබ්බේ. එහෙනම් මල්ලි මකරා ගහමු. ගින්දර බිසි වෙලා පොර වෙන්න ගමු. දැන්වත් කියපන් මකර නෙවෙයි ගහන්නේ කියලා උත්තලමු. අයියේ මකර නෙවෙයි ගහන්නේ. එහෙනම් ගෑන් ළමගේ නම ගහන්නේ සඳුනි කියලා. හાર્ට් එකයි සඳුනි ආයි හાર્ට් එකයි. ෂුවර්ද? මොකද මේ ගොබිලා ෂුවර්ද කියලා අහන්නේ? ටැටු එක නේද? ඉතින් අයියා තමයි කියන්නේ ඔය ෂුවර්ද කියලා. ඉස්සුදමිනියෝ කැලම ෂුවර්ද? අම්මට හුංගම යන්න මාර ප්‍රශ්නයක් නෙමු ඉඳලෙන් ලැහුවේ. සඳුනි පැටිය ෂුවර්නේ ෂුවර් කියපන්.
ඕ ශුවරයි F එකට කොච්චර කල්? මාස 6යි අයිය. මාස 6යි. F එකට මාස 6යි බං. ඇලොන්ට පැටිස් පොලොස් කොට්ටෝරු දැන් තොට මාස 6ක් වුවාම ලොන්ත වැඩිස් පොලොස් කොට්ටෝරුව මචන් ඔන්න ඔයාගෙන වෙනම කොලයක ලියාගන්න මේ බයින්ඩ නම් තියෙනවා එම කොලේක පොඩ්ඩ ලියාගන්න බයින්ඩ නම් තියෙන ඕන දැන මගේ එෆයාකට එන හිනාද තොට විනෝදද යකොර එහා පැත්තේ කෙල්ලොත් බල බල හිනා වෙන තුට්නොදකින් උන් කොල්ලනේ බං පිස්සු. යෝලෙන් දන්නවද F එකයි? ෆියෝල්ලෙන් දන්නේ ඇයි? ගෙදරින් දන්නෙත් නෑ බං. උගේ අම්මට පොමනින් ගන්න මේ ඇලුමිනියම් කාමාත්‍ර පොප්පට් ලේපාර තව හිටින් හිනාගෙන යකෝ ක නවත්තපන් ඔය මිනිස්සු බලනවා යකෝ මේ රිදෙනවද? පිස්සුද? කොල්ලෝනේ. කොල්ලෝ තමයි ගස් බොල්ලෝ ඒ උනාට මට ලාදුරු හැදලා නෑ පුතු මේ රිදෙනවා යකෝ මේ උනාට මට රිදෙන එක පෙන්වන්න හොඳ නැත්නම් මූ ඒකටත් hina වෙයි යකෝ පැය කමාර තිස්සිද මූ ගහනවා මේක ඉවර නැද්ද පොඩ්ඩක් අමාරුයි වගේ උනාට කොහොම හරි අල්ලගෙන ඉන්න ඕනේ මල්ලි උදා මේ මුඩ හලන්ද දැම්ම බං. අප්පට සිරාවට කිරි මයිලක්වත් නැති උන් ගෙනාවේ ටැටූ ගහ ගන්න රෙද්ද. මල්ලි අයිය රටුව ගැහුවද? ටැටූ එකක් ගන්න අල්ලන් ඉන්න බෑනේ. හලන්ද දාපු උතර මං ගහලා දැම්මා. ඊට ගන්න. මල්ලි මේකට සාමාන්‍ය මං 14ක්වත් ගන්නවා. ඔයා නැත්යක් වුණානේ 20ක්වත් දීලා යන්න නැත්නම් ඉතින් පාඩු. ඉතින් අපි 20000 අතමල්ලි සඳුනිව සර්ප්‍රයිස් කරන්නම් කියලා හිතාගෙන සඳුනිගේ නමයි මගේ නමයි අතේ ගහගෙන ෂොප් එකෙන් එළියට බහිනකොටම සර්ප්‍රයිස් උනේ සඳුනි නෙවෙයි මම සඳුනි කොහොමද කොහෙද ඉන්නේ මම මේ තාම ක්ලාස් එකේ අයියා ක්ලාස් තියෙන මේ රූම්ස් තියෙන හෝටල් එකක අසද කට් කරන්නේ මට ඒ ටැටූ එකක් ගහගන්නම් කියලා අර පාට්ට පාඳුරු වල් පාඳුරු ගල් පතුරු හිච්චි බේසි මගේ ආත්ම කරුත්තේ අඩෝ මේ කියන වචන වලට මචන් ට්‍රැක පයින්නේ අපේ ඒ පිටි මනාගෙන කෑවා දැන් ඉතින් අර පුරාවෘත පුන්නක් වවල මාට දීපන්කො තව රුපියල් 20000ක් මේක මකන්න ඔක්කොම මේකේ අම්මට උඹලා ටැටු ගහන්න කියලා මෙහෙම පුඩි කාලා තියෙන පුඩි කියුණාද දන්නේ කෙනෙක් කියනවා කමෙන්ට් එකක් දාන්න උඹලා ටැටු ගහන්න කියලා මෙහෙම පුඩි කාලා තියෙන ෂෙයාර් කරන්න අත්දැකීම් නැත්නම් කමෙන්ට් කරන්න තෑන්ක්ස් දාලා තියෙන ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අපි ආව වීඩියෝ නම් ඒක තමයි යන්නේ ගිරවි ගෙල් සෙට්ටමු